ශ්‍රී ලංකාවට ශ්‍රී කියන කෑල්ල මොන අවුරුද්දේ දැම්මි කියලා දන්නවද ඔයාලා? 1972 තමයි ශ්‍රී කියන කෑල්ල නිල වශයෙන් එක් කරලා තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මොකක්ද? නිර්මාණය මල තමයි ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වෙන්නේ. ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනාධිපතිවරයා මතකද කියලා බලන්න. ජයවර්ධන තමයි උත්තරේ වෙන්නේ. ඊළඟ ප්‍රශ්න තමයි යාල වනෝද්‍යානයේ ප්‍රසිද්ධියක් කුසලන්නේ මොනම හේතුවක් හින්දාද කියන එක. කොළදිවියන් විශාල වශයෙන් ඉන්න හින්දා තමයි ප්‍රසිද්ධියක් කුසලලා තියෙන්නේ. එතකොට මේ ශ්‍රී ලංකාවේ පැරණිම වාරිමාර්ග නිර්මාණයක් විදිහට සැලකෙන බසවක්කුළම වැව කොහෙ තියෙනවා වගේද මතක ඔයාලට? ඓතිහාසික අනුරාධපුර නගරයේ තමයි බසවක්කුළම වැව පිහිටලා තියෙන්නේ.